Hi guys, would you also like to make videos like this with AI? ඔයාලා කලින් දැක්ක විදිහේ වීඩියෝ එකක් AI භාවිතා කරලා නොමිලේම නිර්මාණය කරගන්න පුළුවන් සුපිරි ප්ලැට්ෆෝම් එකක් ගැන තමයි මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේක ඔයාලට අන්ලිමිටඩ් වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෝටර්මාක් වදින්නේ නැහැ. මේක ඔයාගේ මොබයිල් ඇප් එකක් විතර ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලාත් කරන්න පුළුවන්. ඉතින් අපි තවත් විස්තර කතා කර ඉන්නතෝ දැන් බලමු මොකද්ද මේ ප්ලැට්ෆෝම් එක කොහොමද මෙන්න මේ වගේ වීඩියෝ එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේකට භාවිතා කරන්න ඉලෝන් මස්ක් Grok කියන AI platform එක. ඉතින් මේක ඔයාලට පුළුවන් මොබයිල් app එක download කරගන්න වගේ ෆෝන් එකට එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලාත් මෙන්න මේක කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මගේ ෆෝන් එක භාවිතා කරලා තමයි මේ දේ සිද්ධ කරන්නේ. මම ඉතින් මේ app එක download කරගත්තා. ඊට පස්සේ මම මේක open කරගන්නවා. ඇප් එක ඕපන් කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දෙවෙනියට තියෙන මේ වගේ ඉමේජින් කියලා එකක්. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කලින් කට්ටිය වීඩියෝ නිර්මාණය කරපුවත් ඒව බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේකට කොහොමද ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ අපි දීලා තියෙන ටෙක්ස්ට් එකකට වොයිස් එකක් හදාගෙන මේ වීඩියෝ නිර්මාණය කරගන්න කියලා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆොටෝ අප්ලෝඩ් කරන අයිකන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. එම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට දෙවෙනියට බලා ගන්න පුළුවන් ෆොටෝ ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලට අවශ්‍ය වෙන ෆොටෝ එක ඔයා සිලෙක්ට් කරගන්න ඕන. ඒක සිලෙක්ට් කරගත්තාම පස්සේ ඒක මෙන්න මේ වගේ අප්ලෝඩ් වෙනවා. ඉතින් මේ ෆොටෝ එක ගණන් ගන්න එපා. මේක තමයි මම මෙතෙන්දි භාවිතා කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දි ඔටෝම වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටයිප් කරන සෙක්ෂන් එක තියෙනවා. මෙතනින් ඔයාලට අවශ්‍ය වෙන ටෙක්ස්ට් ටයිප් කරගන්න ඕන. ඉතින් මම මෙතෙන්දි සිංහල භාවිතා කරලා බැලුවා. හැබැයි ලස්සනට සිංහල මෙතෙන්දි කතා කරේ නැහැ. ඒක හරියට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් වෙනම වොයිස් එකක් සිංහල රෙකෝඩ් කරලා හරි නිර්මාණය කරගෙන හරි වෙන platform තියෙනවා. ඒ platform එක භාවිතා කරලා මේ වීඩියෝ එකයි අපේ ඔඩියෝ එකයි සින්ක් කරගන්න. ඒක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. අද මම මෙතෙන්දි භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට වීඩියෝ එකේ ලස්සනට වොයිස් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. වීඩියෝ එකයි වොයිස් එකයි දෙකම එක සැරේ. ඉතින් ඔයා මෙන්න මෙතනින් ටයිප් කරගන්න ඕන මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ prompt එකේ උඩ මන් දීලා තියෙනවා this text is add as voice කියලා. ඊට පස්සේ double quotation ඇතුලේ මෙන්න මේ වගේ මට voice එකක් විදිහට නිර්මාණය කරගන්න ඕන text එක මම දීලා තියෙනවා. ඉතින් මේ prompt එක මම description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් බලාගෙන හරියට ඔයාලට අවශ්‍ය දේ type කරගන්න. ඉතින් මෙන්න මේ වගේ text එක type කරගත්තාම පස්සේ ඔයාලට තව දේවල් add කරගන්න ඕන. ඒ කියන්නේ මේකේ වීඩියෝ එකේදී මොකක් හරි වෙනස්කම් කරගන්න ඕන නම් ඔයා දාලා තියෙන image එකට අදාළව ඒ දේවල් type කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ icon එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. එහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ percentage එකක් යනවා අපේ වීඩියෝ එක නිර්මාණය වෙන process එකේ. ඉතින් ඒක 100% ගිහිලි වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දීලා තියෙන prompt එකට අදාළව ලස්සන වීඩියෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. If you want to continue watching videos like this, subscribe to the YouTube channel. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති මොන වගේ වීඩියෝ එකක්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. වොයිස් එකක් ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා ක්ලියර් විදියට. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ අන්ලිමිටඩ් වීඩියෝ නිර්මාණය කරගන්න. මෙතෙන්දි මෙන්න මේ දීලා තියෙන prompt එකෙන් තමයි හැමදේම කරන්නේ. ඒක නිසා prompt එක දෙද්දි ඔයාලට අවශ්‍ය හැමදේම එකතු කරලා ඉවරලා ඉංග්‍රීසි වලින් හරියට මේ prompt එක දෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ platform එක වගේම තව platform එකතු කරලා මේ වීඩියෝ එක තව ඔයාලට improve කරගන්න පුළුවන්. ඒව ගැන වීඩියෝස් මම ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මම හිතනවා මම කියපු දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මොකක් හරි තැනක ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. මම දන්න දෙයක් නම් කියලා දෙන්නම්. ඒ වගේම තමයි අපේ TikTok page එක වගේම අපේ Telegram channel එක තියෙනවා. ඒක links මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒවට join වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක notification එකක් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්.